යං ලේඩි කෙනෙක්ට මැදිවියේ සහකරුවෙකු මිඩ් ඒජ්ඩ් පාර්ට්නර් හොඳ ඇයි කියලා දන්නවද? රිලේෂන්ෂිප් එකකදී සහකරුවාගේ වයස කියන්නේ ඊතරම් ප්‍රධානම කරුණක් නෙමෙයි. ඒක ද්විතීයික කරුණක්. ඒ නිසා මූලික ලෙස ඔයා බලන්න ඕන සහකරුවා කොපමණ දුරට විශ්වාසවන්තද සහ කොපමණ දුරට ඔහුට ඔයාව තේරුම් ගන්න පුරවන්ද කියන කරුණුයි. ඒ නිසා එයා ඔයාට වඩා වයස ලොකු පරතරයකින් වැඩි වුණත් රිලේෂන්ෂිප් එකක් ඊටාම හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්. ඔයා වයස අවුරුදු 25න් තිරවඩේ මට්ටමක කෙනෙක් වෙන්න පුළුවන්. හඳුනා ගන්නා සහකරුවා වයස අවුරුදු 40න් 45 විය හැකියි. මැදිවියේ ඉන්න සහකරුවෙකු හඳුනා ගැනීමෙන් ඔයාට වෙනස් වූ අත්දැකීමක් ලබා ගන්න පුරුවන් වෙනවා. ඔයාගේ සමවයස්වල ඉන්න සහකරුවෙකුට වඩා පරිණතභාවය නිසා ඔයාට ලැබෙන අත්දැකීම් ගොඩක් වෙනස්. පහලින් තේන්නේ එවැනි සබඳතාවයකින්. එයා ඔයාට හොඳ අවධානයක්, attention එකක් හැම වෙලේම දෙන්න try කරනවා. මැදි වයස් සහකරුවෙකුගෙන් ඔයාට හොඳ caring එකක් ලැබෙනවා. ඔයාගේ ඕනෑ එපාකම් මොනවද කියලා හැමතිස්සෙම හොයලා බලයි. සමවයස් සහකරුවෙකුට වඩා වැඩි ආරක්ෂාවක්, රැකවරණයක් ඔයාට ලැබෙනවා. ඔයාට ලැබෙන කායික මානසික සහනය ගොඩක් වැඩි. එයා ඔයාට වඩා අත්දැකීම් වලින් වැඩි කෙනෙක් නිසා ඔයා ගන්න යන සමහර වැරදි තීරණ ඔයාට පෙන්නලා දෙයි. කායික සබඳතා. ගොඩක් දුරට ඔයාලා අතර සිදුවෙන කායික එකතුවීම් වලදී ඔයා වෙනුවෙන් එයා හැඩගැහෙමින් ඔයාට ලැබෙන තෘප්තිමත් බව වැඩි කරවන්න උත්සාහ කරනවා. කායික එකතුවීම් සම්බන්ධව එයාට තියෙන පරිණත බව නිසා ඔයාට අවශ්‍ය දේවල් හොඳින් කතා බහ කරගන්න ඉතාම පහසුයි. සමවයස් සහකරුවෙකු ටිකක් දැඩි ස්වභාවයක් එකතුවීම් වලදී තියෙන්නට පුරුවන් වුණත් වැඩි වයස් සහකරුවෙක් කායික එකතුවීමේදී හොඳ ඉවසීමක් තබා ගන්නවා. කායික එකතුවීම් වලදී ඔයාට මූලික තැනක් ලැබෙනවා. ඒ වගේම ඔයාට අවශ්‍ය සතුට එයා හැම වෙලේම හිතනවා. එයාට තිබෙන දැනුම සහ අත්දැකීම් පුලින් ඔයාට ලබා ගන්න පුරුවන් කායික තෘප්තිමත් බව වැඩි. ඔයාට ඉන්නේ මැදිවියේ සහකරුවෙක් නම් මේ දේවල් ගැනත් හිතන්න. ඔයාට ගරුත්වය දෙන්න. ඔයාගෙන් ඒක ලැබෙනවට ඔවුන් කැමති. ඔයාට අවශ්‍ය දේවල් විවෘතව සංනිවේදනය කරන්න. සමහර දේවල් වලදී ඔහුගේ තියෙන පරිණත බවට ඉඩක් ලබා දෙන්න. ඒක ඔයාට ගොඩක් වටිනා දෙයක් වේවි. කායික එකතුවීම් වලදී ඔහු වෙනුවෙන් දේවල් අනුගමනය කරන්න. ඔහුගේ සතුට ඔයා විසින් ලබා දෙන්නට කටයුතු කරන්න. එතකොට ඔයාට අවශ්‍ය දේවල් ලැබෙවි. ඔහුගේ නිදහසට බාධා කරන්න යන්න එපා. ඒ නිදහස එයාට අවශ්‍යයි.